හෙලෝ යාළුවනේ, ඔයාලට කොහමද? ඔන්න ඉතින් අද ගෙනාවේ රෑට උයන වීඩියෝ එකක්. ඉතින් අපි බලමු මොනවද රෑට උයන්නේ කියලා. මුලින්ම මම හිතුවා චිකන් එකක් උයා ගන්න. චිකන් එක හොඳට හොදලා ඒකට කහ, ලුණු, බැදපු මිරිස් 3-5 ගම්මිරිස් දාලා කලවම් කරලා මැරිනේට් වෙන්න විනාඩි 10ක් 15ක් වහලා තියා ගන්නවා. ඒ අතරේ චිකන් එක ටෙම්පරාදු කරගන්න අවශ්‍ය දේවල් ලැහැත්ති කරගන්නවා. දැන් අපි චිකන් එක ටෙම්පරාදු කරගමු. ඒකට මුලින්ම ඇතලියකට තෙල් ටිකක් දාලා රත් වීගෙන එද්දි තලාගත්තු සුදු ලුණු, ඉඟුරු, රම්පේ, කරපිංචා දාලා ඒ ටික හොඳට බැදීගෙන එනකොට රට ලුණු, තක්කාලි එකතු කරගන්නවා. ඒ ටිකත් බෙදීගෙන එනකොට චිකන් ටික එකට දාගන්නවා. දාගෙන තෙලෙන් ටිකක් චිකන් එක බෙදෙන්න තියෙනවා ටික වෙලාවක්. ඊට පස්සේ අපි ඒකට වතුර එකතු කරගන්නවා. චිකන් එක යාන්තම් වැහෙන ප්‍රමාණයට. ඔන්න දැන් චිකන් එකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මම කංකුම් මැල්ලමක් හදන්න තමයි හදන්නේ. ඒකට මුලින්ම කංකුම් එක හොඳට හොදගෙන ඒක තමන් කැමති ප්‍රමාණයට ලියාගෙන ඒකට පොල් සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් දාලා ලුණු කහ 3-5 ස්වල්පයක් දාලා ඒක හොඳට අනා ගන්නවා. ඊට පස්සේ ඇතලියකට තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එද්දී අර කංකුම් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක යන්තම් බැදීගෙන ඇති බා ගන්න ඕනේ. ඔන්න දැන් කන්න තමයි තියෙන්නේ. අද වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් විදිහට ඔයාලගේ අදහස් එකතු කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අදට ගිහින් එන්නම්.